අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ ඔයා වයස 20 ගණන් වල ඉන්න කෙනෙක් නම් ඔයාගේ ජීවිතේ හිතා ගන්නවත් බැරි විදියට වෙනස් කරන්න පුළුවන් දෙයක් වෙන ආයෝජනය කිරීම සම්බන්ධයි. 20 ගණන් වල ඉන්න කෙනෙක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ජීවිතයේ වගකීම් ගොඩක් අඩු කාලයක්. මම මේ වගකීම් කියන එක ගැන ඉස්සෙල්ලාම කතා කරන්න හේතුව තමයි අපි හැම දෙයකම කලින් අවුරුදු 20 ගණන් වලදී ලෝන්ස් අරගෙන ලොකු ණය අරගෙන ගෙවල් වලට වෙන්න පුළුවන් වාහන වලට වෙන්න පුළුවන් මොනවා හරි ඕනම දෙයකට අපි ලොකුවට ණය අරගෙන අපි හිතා ගන්න බැරි විදියට ණයවල හිර වුණොත් අපේ ජීවිතේ ගොඩක් වෙලාවට අපි එතනින් එහාට කරන්න බලාපොරොත්තු වෙන දේවල් කරගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අපි ජීවිතේ හිතන විදිහට හැමදේම ඉස්සරහට යන්නේ නැහැ. සමහර වෙලාවට අපිට රැකියාවක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඊට වැඩිය හොඳ අවස්ථාවක් හම්බ වෙනවා වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් පටන් ගන්න. ඔයා ඉන්න රැකියාවෙන් අයින් වෙලා ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවක් හම්බ වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔයාලට ඒකට යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඔයා රැකියාවෙන් අයින් වුණොත් ඔයාලට ණය වාරිකය ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔයා ඒකින්ද ඔයා රැකියාවට හිර වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අවුරුදු 20 ගණන් වල ඉන්න කෙනෙක් නම් ඔයා පුළුවන් තරම් ඔයාගේ ණය බර අඩුවෙන් තියාගන්න උත්සාහ කරන්න. ඊළඟ දේ තමයි වයස 20 ගණන් වල ඉන්න කෙනෙක් නම් අපි අපේ වැටුප එහෙම නැත්නම් සැලරි එක කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත්. මේ වැටුප කළමනාකරණය කිරීමේදී ප්‍රසිද්ධ රූල් එකක් තියෙනවා 50-30-20 කියලා. ඒ කියන්නේ අපි අරගන්න වැටුප අපිට මාසිකව ලැබෙන වැටුප අපි මොන විදිහටද ඇලොකේට් කරන්න ඕන කියන එක තමයි මේ 150 130 120 කියන එකෙන් කතා කරන්නේ. මේ තියරි එකේ කියනවා අපිට හම්බ වෙන මාසික වැටුපෙන් 50%ක් අපේ අත්‍යවශ්‍ය වියදම් වලට ඒ කියන්නේ මූලික වියදම් වලට අයින් කරන්න කියලා. මේ මූලික වියදම් කියන එකෙන් අදහස් කරන්නේ කෑම බීම වලට ගමනාගමනයට එහෙම නැත්නම් ලයිට් බිල් වතුර බිල් මේ වගේ දේවල්. ඊළඟට මේකට කියනවා 130ක් ඔයා අයින් කරගන්න කියලා ඔයාගේ අනිත් වියදම් වලට. දැන් මේ කොටස තමයි අපේ විනෝදාස්වාදයට ඒ වගේ දේවල් වලට කරන වියදම්. උදාහරණයක් විදිහට අපි වැකේෂන් එකකට එහෙම නැත්නම් අපි අලුත් ෆෝන් එකක් අරගන්න එහෙම නැත්නම් මූවිස් වලට මොනවා හරි අලුත් ඇඳුම් පැළඳුම් ගන්න ඒ වගේ දේවල් වලට මොනවා හරි වියදමක් කරනවා. ඒකට මේ 130 තමයි අයින් කරන්න කියලා කියන්නේ. ඊළඟට කියනවා 120ක් ඉතුරු කරන්න එහෙම නැත්නම් ආයෝජනය කරන්න කියලා. මේක සාමාන්‍යයෙන් කියන්නේ ඉතුරු කරන්න කියලා. නමුත් අපි ඒක කතා කරන්න ඕන කොහොමද ඉතුරු කිරීම ආයෝජනය කිරීම ජීවිතයේ එක අවස්ථාවන් වලදී බලපාන විදිය. මොකද අවුරුදු 20ක කෙනෙක් කියලා කියන්නේ ජීවිතේ අවදානම් ගන්න පුළුවන් කාලය. ජීවිතේ අවදානම් ගන්න පුළුවන් කාලේ අපි ඉතුරු කරනවා වෙනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන ආයෝජනය කරන්න. මොකද ආයෝජනය කියලා කියන්නේ අවදානම වැඩි දෙයක්. ඉතුරු කිරීම කියලා කියන්නේ ගොඩක් වෙලාවට අවදානම අඩු දෙයක්. අනිත් එක තමයි ආයෝජනයේදී වැදගත් වෙන්නේ ආයෝජනය කරන මුදලට වැඩිය ඔයා නොකඩවා ආයෝජනය කිරීම. ඒ කියන්නේ හැම මාසෙම ඔයාගේ වැටුපෙන් 120ක් ආයෝජනය කරනවා. ඒක හැම මාසෙම ඔයා කරන දෙයක්. අන්න ඒකයි ඊටම වැදගත් වෙන්නේ. මේ 120 රුපියල් 2000ක්ද රුපියල් 6000ක්ද රුපියල් 10000ක්ද 20000ක්ද ලක්ෂයක්ද ලක්ෂ දෙකක්ද ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. يعني ඔයා අනිවාර්යෙන් ආයෝජනය කිරීමයි වැදගත් වෙන්නේ. මේකට හේතුව තමයි මේ අපි නොකඩවා ආයෝජනය කිරීමේදී ඒකෙදි කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකක් කියලා දෙයක් එකතු වෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔයාගේ පොලියට පොලියක් හම්බ වෙනවා. මේක ඔයාගේ ආයෝජනය වර්ධනය වීමේ වේගය ඊටාම වැඩි කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඔයාගේ ආයෝජනයේට ඔයාලට 10%ක් හම්බ වෙනවා වෙන්න පුළුවන් 15%ක් හම්බ වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔය හම්බ වෙන ප්‍රතිලාභය ඔයාලට දැන් පොලියටත් හම්බ වෙනවා. අවුරුදු ගාණක් මෙහෙම යනකොට මේ අපේ ආයෝජන ඊටාම ඉහළ වටිනාකමකට උස්සලා තියෙනවා මේ කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකෙන්. ඊළඟ දේ තමයි මේ ආයෝජනය කියලා කියන්නේ කෙටි කාලින දෙයක් නෙමෙයි. ඔයා ආයෝජනය කියන එක ඔයා දිගු කාලීන දෙයක් විදිහට තමයි කරන්න ඕන. ඉවසීමෙන් කාලයක් තිස්සේ ඔය ආයෝජනය කරොත් තමයි ඔයාලට ඒකේ නියම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දැන් කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි මේ ආයෝජනය කරනවා කියලා කියන්නේ අපි කොහෙද සල්ලි දාන්න පුළුවන් මොනවද අපිට ආයෝජනය කරන්න පුළුවන් වත්කම් එහෙම නැත්නම් ඇසෙට්ස් කියලා. මෙතනදී පළවෙනි දේ තමයි අපි හිතලා බලන්න ඕන දේ අපේ රිස්ක් ටොලරන්ස් එක කොහොමද කියන එක. ඒ කියන්නේ අපි අවදානම් ගන්න කැමති කොයිතරම් ප්‍රමාණයකටද? එහෙම නැත්නම් අපිට අවදානම් ගැනීමේ හැකියාව කොහොමද කියන එක. අපි සාමාන්‍යයෙන් කියන්නේ අවදානම වැඩි වෙද්දි ප්‍රතිලාභය වැඩි කියලා. ඒ කියන්නේ රිස්ක් එක වැඩි වෙන්න රිටර්න් එකත් වැඩි වෙයි කියලා. නමුත් මේක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒකින්ද අපි හැමතිස්සෙම බලන්න ඕන අපි කොයිතරම් දුරට රිස්ක් එකක් ගන්න ලෑස්තිද කියලා. ඔයා හිතනවා නම් ඔයාගේ අවදානම් ගැනීමේ හැකියාව ඊටාම අඩුයි කියලා ෆික්ස් ඩිපොසිට් එකක් වගේ දෙයක් ඔයාලට සුදුසු දෙයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආයෝජනය කිරීමේ විදිහක් විදිහට අපි ගොඩක් වෙලාවට ලංකාවේ කරන දෙයක් තමයි FDs වල ෆික්ස් ඩිපොසිට් ස්ථාවර තැන්පතු වල සල්ලි දාන එක. දැන් එතනින් එහාට ගිහිල්ලා ඔයාලට පුළුවන් නම් ඊට වැඩිය ටිකක් ලොකු අවදානමක් කරගන්න මියුචුවල් ෆන්ඩ්ස් කියලා දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒක මූල්‍ය ආයතන එහෙම නැත්නම් ඒ ආයෝජන ආයතන තියෙනවා ලංකාවේ. ඊටම ප්‍රසිද්ධ පිළිගත් ආයෝජන ආයතන. ඒ ආයතන වලින් මේ විදිහට ඔයාලට මියුචුවල් ෆන්ඩ්ස් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ තීරණ ගැනීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඔයා කොහෙද දාන්න ඕන, සල්ලි මොනවද ආයෝජනය කරන්න ඕන කියලා. ඒගොල්ලෝ ඔයාට කියනවා මොනවද කරන්න පුළුවන්. මේකට ඔයා මේ විදිහට දැම්මොත් මෙච්චරක් වාර ප්‍රතිලාභ ගන්න පුළුවන්. මේ විදිහට දැම්මොත් මෙච්චරක් ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයාව දැනුවත් කිරීම කරලා ඒගොල්ලෝ ඔයාගේ මුදල් ආයෝජනය කරනවා. ඊළඟ දේ තමයි ඊටාම ඉහළ අවදානමක් තියෙන ඇසෙට් එකක් කොටස් වෙළඳපොලේ කොටස්. ඒ කියන්නේ ඔයා ගිහිලා තීරණය කරනවා මම මේ කොටස් වල ආයෝජනය කරනවා. මම මාසෙකට සැරයක් මේ කොටසක් කරගන්නවා. මාසෙකට සැරයක් මේ ආයතනයේ කොටසක් කරගන්නවා. හැම මාසෙකම ඔයා මොනවා හරි ඔයා ඒ තෝරාගත්තු ආයතනයක ඔයා කොටස් මිලදී ගැනීමක් කරනවා. ඒ කියන්නේ ඔයා හැමදාම රුපියල් 10000ක් නම් ඉන්වෙස්ට් කරන්නේ. ඒ 10000ට ගිහලා ඔයා ගන්න පුළුවන් කොටස් ප්‍රමාණය අරගන්නවා.
එතනදී ඔයා ඒ ආයතනය තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. ඒ ආයතනයේ ඉස්සරහට ග්‍රෝ වෙයිද? ඒ ආයතනයේ පිළිගැනීම කොහොමද? ඒ ආයතනයේ මූල්‍ය තත්ත්වය කොහොමද? මේ වගේ දේවල් බලලා ඔයා ඒ තෝරා ගැනීම කරන්න ඕන. මෙතනදී යම්කිසි ආකාරයක හොඳ දැනුවත්භාවයක් තියෙන්න අවශ්‍යයි. මොකද ඒක ඔයා තීරණය කරලා ඔයා කරන්න යන දෙයක් හින්දා. ඊළඟ දේ තමයි ඉතාම ඉහළ අවදානමක් තියෙන ඇසෙට් එකක් ක්‍රිප්ටෝකරන්සිස්. දැන් මේක අලුතෙන් ආපු ඉන්වෙස්ට්මන්ට් ක්ලාස් එකක්. කොටස් සහ අනිත් දේවල් වලට සාපේක්ෂව අලුත් කියලා කිව්වට මේක එච්චරම අලුත් දෙයක් නෙමෙයි. දැන් අවුරුදු 10කට වැඩිය පරණ දෙයක්. නමුත් සාපේක්ෂව අලුත් ඇසෙට් ක්ලාස් එකක් තමයි ක්‍රිප්ටෝකරන්සිස් කියලා කියන්නේ. නමුත් මේ ක්‍රිප්ටෝකරන්සිස් වල තියෙන ප්‍රශ්නේ තමයි මේක ඉතාම අධික අවදානමක් සහිත දෙයක්. ඒ අධික අවදානමක් ගන්න බැරි කෙනෙකුට ක්‍රිප්ටෝකරන්සිස් කියලා කියන්නේ ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ මුදල් සම්පූර්ණයෙන් නැති වෙලා යන්නත් පුළුවන්. මිල ඉතාම ඉහළ යන්නත් පුළුවන්. මිල ඉතාම පහළ යන්නත් පුළුවන්. ආයෝජනය කියන දේ සම්බන්ධයෙන් ඔයාලට කිසිම දැනුමක් නැති කෙනෙක් නම් පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න. මොන වගේද ඔයාලට ආයෝජනය කරන්න පුළුවන්? කොහොමද ඒකේ අවදානම? කොහොමද ඒ ආයෝජනය කරන විදිය? ලංකාවේ විතරද ආයෝජනය කරන්න පුළුවන්? පිට රටවල වල ආයෝජනය කරන්න පුළුවන්ද? අඩුම වශයෙන් ඔයා කොයිතරම් මුදලක් ආයෝජනය කරන්න ඕනද? මේ වගේ දේවල් පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. මොකද ඔයාගේ ජීවිතය සම්බන්ධයෙන් ඔයා තීරණයක් ගැනීමේදී ඔයා යම්කිසි කාලයක් ගත කරලා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නේ නැත්නම් වෙන කවුරුත් ඔයාලට ඇවිල්ලා කරලා දෙන්නේ නැහැ ඒක. ඊළඟ දේ තමයි ආයෝජනය කිරීමේදී මොන වත්කමේද ආයෝජනය කරන්න කියන එක ඔයාලට හිතා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් ඒකට ඔයා සල්ලි ඔක්කොම එකපාර FD එකක එහෙම නැත්නම් ඔක්කොම එකපාර ෂෙයාර්ස් වල එහෙම නැත්නම් ඔක්කොම එකපාර ගිහිල්ලා ක්‍රිප්ටෝකරන්සිස් වල එහෙම දාන්නේ නැතුව ඔයා මේ 120 105ක් එකක 110ක් තව එකක 105ක් තව එකක ඒ විදිහට කඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම් 5යි 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 ඒ විදිහට කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ආයෝජනය කිරීම පටන් ගද්දී ඔයාට හරියටම හිතා ගන්න බැරි නම් කොහෙද දාන්නේ කියලා ඔයා පර්සන්ටේජ් එකක් ඇලොකේට් කරන්න එක එක ඇසෙට්ස් වලට. දැන් රිස්ක් එක වැඩි එකට 105ක් දාන්න. ඊට පස්සේ රිස්ක් එක අඩු එකට 10%ක් දාන්න. ඒ කියන්නේ ඔයාට 10% එක රිස්ක් එක අඩුයි කියලා කියන්නේ ඔයාට මේ මුදල නැතිවීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි. නමුත් රිස්ක් එක වැඩි එකට ඔයා දාලා තියෙන 105 ඔයා ඒකට දැම්මේ ප්‍රතිලාභය වැඩි වෙන්නත් පුළුවන්. නමුත් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒකයි 105ක් දාලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ මට මැසේජ් එකක් විදියට දෙන්න තියෙනවා. ඔයා වයස 20 ගණන් වල ඉන්න කෙනෙක් නම් මේ මාසයේ ඉඳලම ආයෝජනය කරන්න පටන් ගන්න. ඊළඟ මාසේ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. මොකද අපි ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි අපි ඊළඟ මාසේ පටන් ගන්නවා, ඊළඟ අවුරුද්දේ පටන් ගන්නවා, මේක ඉවරුනාම පටන් ගන්නවා. එහෙම හිතන්නේ නැතුව මේ මාසේ ඉඳලම පටන් ගන්න. ගාණ බොහොම පුංචි මුදලක් වෙන්න පුළුවන්. ඔයා ගාණ හිමීට වැඩි කරන්න. නමුත් පටන් ගන්න. වැදගත් වෙන්නේ මම අර කලින් කිව්වා වගේ පටන් ගැනීම සහ නොකඩවා කරගෙන යාම. නමුත් මම ඉවර කරන්න කලින් කියන්න ඕන තීරණයක් ගැනීමේදී ඔයා හොයලා බලලා තීරණය අරගන්න. මම කියපු නිසා හෝ කවුරුවත් කියපු නිසා තීරණය කරන්න එපා. මම මේක තමයි ආයෝජනය කරන්න යන්නේ. මේක තමයි මම තෝරාගත්තු වත්කම කියලා. ඒ නිසා කල්පනාකාරීව ආයෝජනය කරන්න. නමුත් දැම්ම පටන් ගන්න.